ම්ම්, සියලුම දෙනාට සුබ දවසක් වේවා. ඉතින් මම අද ඉඳන් පටන් ගත්තා අපහුව අපේ විදු දැනුම channel එකේ පහවසරේ ඉඳන් පෙළ පොත් රෙකෝඩ් කරලා දාන්න. ඔයාලා වෙනුවෙන්, අපේ ආදරණීය දුව දරුවන් වෙනුවෙන් දෙනතින් බලලා ඒ දේවල් අහන්න බලන්න විදිහක් නැති වුණාට අපිට සවනින් ඒ දේවල් අහලා ඒ පොත්වල තියෙන හැම දේම ඉගෙන ගන්න පුළුවන් විදිහට ඔයාලා වෙනුවෙන් අරන් ඉන්න මම මේ දේවල් කරන්න පටන් ගත්තා අපහු ටික කාලයක් පරක්කු වුණා. ඒකට සමා වෙන්න ඕනි. අපි නැවතත් අලුතෙන්ම පටන් ගමු. සිංහල කියවීම් පොත 5 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද පෙළ පොත තමයි මම අද ඉඳන් පටන් ගන්නෙ. සිංහල කියවීම් පොතේ මුල් පිටුවේ ඉඳන්ම ඔයාලට මේ පොතේ තියෙන්නේ කොහොමද කියන එක මම මුලින් ඉඳන්ම අප්ලෝඩ් කරනවා මගේ channel එකට. ඉතින් ඔයාලට සමහර විට පාසල් වල කෙරෙන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල පොතේ පාඩම් ටික විතරක් ඔයාලට. නමුත් මේ පොතේ සකස් කරේ කවුද? මේ හැමදේම මම ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. එහෙනම් අද බලමු සිංහල කියවීම් පොතේ පාඩම් ටික ගාවට එනකම්ම විස්තර ටික මොනවද තියෙන්නේ කියලා. සිංහල කියවීම් පොත 5 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. සියලුම පෙළපොත් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබා ගැනීමට www.edupub.gov.lk වෙබ් අඩවියට පිවිසෙන්න. පළමු වන මුද්‍රණය 2019, දෙවන මුද්‍රණය 2020. ISBN 978 ඉරක් 955 ඉරක් 25 ඉරක් 02 48 ඉරක් 4. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් හොරණ මිදෙල්ල මුලහේන තලගහවිල පාර අංක 65 පිහිටි සීස කරුණාරත්න සහ පුත්‍රයෝ පෞද්ගලික සමාගමෙහි මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කරන ලදී. Published by Education Publication Department. Print by Karunaratna and Sons Private Limited. ඊළඟට තියෙන්නේ ජාතික ගීය. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සිරිපරණී සුරඳි අතිශෝභමාන ලංකා ධාන්‍ය ධනය නෙක මල් පළතුරු පිරිජය භූමිය රම්‍යා අප හට සැප සිරි සිත සදනා ජීවනයේ මාතා පිළිගනු මෙන අප භක්ති පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා ඔබ වේ අප විද්‍යා ඔබමය අප සත්‍යා ඔබ වේ අප ශක්ති අප හද තුල භක්ති ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණේ ඔබ අප ජීවන වේ අප මුක්තිය ඔබ වේ නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීරිය වඩවමින රැගෙන යනු මෙන ජය භූමි කරා එක මවකගේ දරු කැළබැවිනා යමු යමු වී නොපමා. ප්‍රේම වඩා සැම බේද දුරෙරදා නමෝ නමෝ මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා. ඊළඟට තියෙනවා ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත ගීතය අපි වෙමු එක මවකගේ දරුවෝ එක නිවසෙහි වෙසෙනා එක පාට ඇති එක රුධිරය වේ අප කය තුල දුවනා එබැවිනි අපි වෙමු සොයිර සොයිරුයෝ එක ලෙස එහි වැඩෙනා ජීවත් වන අප මෙම නිවසේ සොඳින සිටිය යුතු වේ
සැමට මෙත් කරුණා ගුණිනි වෙලී සමගි දමිනි රන් මිනි මුතු නොව එයමය සැපතා කිසි කල නොමදිරනා. රචනා කරලා තියෙන්නේ ආනන්ද සමරකෝන් මහතා. ඊළඟට තියෙනවා පෙරවදන. මනු ගුණදම් සුරකින්නට නිති කැපවුණු කුසලතා පිරි මනුෂ්‍ය වර්ගයාට මේ ලෝකය වඩාත් සොඳුරු බිමක් බවට පත් කළ හැකිය. ඒ සඳහා රටක අධ්‍යාපනය නිරතුරුවම බල සම්පන්න කරගත යුතු වන්නේ අනාගත වැඩලොව පිළිබඳවද මනා අවධියෙන් සිටිමිනි. දිනෙන් දින විශ්ව ගම්මානය වෙත එක්වන සාරවත් නව දැනුම් අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සමග මුසුකර ගැනීම අනිවාර්යෙන් සිදුවිය යුතු අතරම අපගේ යහගුණ දම්ද ඒහා ඒකාත්මික කරගන්නට අමතක නොකළ යුතුය. මෙම සාධනීය ගුණාංග රැකගනිමින් වඩාත් යහපත් සිසු පරපුරක් නිර්මාණය කිරීමේ උත්කෘෂ්ඨ මෙහෙවරට අවැසි ගුණධර්ම ඉගෙනුම් ආධාරක සම්පාදනය කිරීම අප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ පරමාර්ථය බව අවධාරණය කරමි. නේක විසිතුරු සිත්තම් හා අකුරුවලින් සපිරි මේ පෙළපොත් අනාගත ලොවට මග එළි දක්වන ප්‍රතිපස්තම්භ බඳුය. ඔබ පාසල් බිමෙන් සමුගත් දිනක වුවද සතුටින් සිහි කළ හැකි මිහිරි මතක මේ පාඩම් පොත් පිටු අතර රැඳී තිබෙනු නිසැකය. ගුරු තරුවල නොමද ආලෝකය ලබා ගනිමින් ඔබ මේ දැනුම හා වින්දනය කැටි කළ අනගි ත්‍යාගයන් නිසි ඵල නෙළාගත යුත්තේ තව තවත් දැනුම් අවකාශ වෙත යුහුසුලුව පියනගමිනි. රජය පෙළපොත් වෙනුවෙන් වැය කළ අප්‍රමාණ වූ ධනස්කන්ධයට අමිල අගයක් ලබා දිය හැක්කේ පාසල් සිසු දරු දැරියන් වූ ඔබට පමණි. දිවිය වෙත හඹා එන අනේක බාධක දිරියෙන් ජයගෙන හෙට ලොව සුපුෂ්පිත කරවන්නට දැයේ දරු දරුවන්ට හැකි වේවායි අප්‍රමාණ සෙනෙහෙන් ආශිර්වාද කරන්නෙමි. පෙළපොත් සම්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් මනා කැපවීමකින් සම්පත්දායක සැපයූ ලේඛක සංස්කාරක හා ඇගයුම් මණ්ඩල සමාජික පිරිවරයටත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට සැමටත් මාගේ හදපිරි ස්තුතිය පිරිනමමි. පී.එන්. අයිලප්පෙරුම අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරල් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඉසුරුපාය බත්තරමුල්ල 2020 6/26 දින. ඊළඟට තියෙන නියාමනය හා අධීක්ෂණය පී.එන්. අයිලප්පෙරුම අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජෙනරල් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මෙහෙයවීම W.A. නිර්මලා පියසීලි අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් සංවර්ධන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය ප්‍රගීතිකා ජයසේකර නියෝජ්‍ය කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ප්‍රදීප් ඉන්දුනිල් පියරත්න සහකාර කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඩී.එම්. මල්කා මිලානි සහකාර කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව ඊළඟට සංස්කාරක මණ්ඩලය ජේ.පී. දිසානායක සම්මානනීය මහාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලය එම්.ආර්.ඩබ්ලිව් මද්දුම අධ්‍යක්ෂ සිංහල භාෂා දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය මහරගම ජේ.ඒ. නිර්මලා දමයන්ති ජයසිංහ කතිකාචාර්ය මුල් ළමා විහා ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජාතික අධ්‍යාපන ආයතනය මහරගම ඒ.ඩී. බාල පටබැඳිගේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රාථමික අධ්‍යාපන ශාඛාව අධ්‍යාපන අමාත්‍යාංශය. ලේඛක මණ්ඩලය එච්.පී. සුසිල් සිරිසේන කතිකාචාර්ය හා පිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ මේරිගම W. කරුණාරත්න ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගිරාගම ගුරු මධ්‍යස්ථානයේ ගිරාගම පිළිමතලාව W.M. රෝහිණී චිත්‍රලතා ප්‍රාථමික ගුරු උපදේශිකා කලාප අධ්‍යාපන කාර්යාලය ගිරිඋල්ල විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි රාජ්‍ය සම්මාන ලබී ලේඛිකා ළමා සාහිත්‍ය තනූජා නිශාන්ති අයගම රාජ්‍ය සම්මාන ලාභී ලේඛිකා ළමා සාහිත්‍ය පී.ඒ. සුභානි ගුරු සේවය සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය කොළඹ 5 භාෂා සංස්කරණය
පූජ්‍ය ආචාර්ය මොරකන්දේගොඩ අරියවංශ හිමි, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සිංහල අධ්‍යයන අංශයේ රුහුණ විශ්වවිද්‍යාලය, සෝදුපත් කියවීම ජයත් පියදසුන්, කර්තෘ මණ්ඩලයේ සිළුමිණ ලංකාවේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම, චිත්‍ර හා පිටකවර නිර්මාණය සමන් කළුබෝවිල කතිකාචාර්ය හාපිටිගම් විද්‍යාපීඨයේ මීරිගම, පරිගණක අක්ෂර සංයෝජනය හා පිටු සැකසුම ජේ.ඒ. මනෝරිකා ප්‍රියංගනී, අමාලි සෙව්වන්දි ගුණසේකර, එස්.වී.ජී. එරංගා දිල්රුක්ෂි, පරිගණක අංශය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. ඊළඟට තියෙන්නේ පටුන. පළවෙනි පාඩම මහපට ඇඟිල්ල කරුමය, පිටු අංක 1-6. දෙවෙනි පාඩම පාර කියන අත්තම්මා, පිටු අංක 7-12. තුන්වෙනි එක සමන් වැලේ මල්, පිටු අංක 13-15. හතරවෙනි පාඩම කුරුළු මිතුරා, පිටු අංක 16-21. පස්වෙනි පාඩම බසෙහි රස, පිටු අංක 22-27. හයවෙනි පාඩම මල් සිරි සිරි සිසිරි සිසිරි, පිටු අංක 28-32. හත්වෙනි පාඩම සියැටල්ට සවන් දෙමු, පිටු අංක 33-37. අටවෙනි පාඩම ඉතුරු සතේට, පිටු අංක 38-42. නවවෙනි පාඩම ලොව සුරකින මහ වෙදදුරු, පිටු අංක 43-48. දහවෙනි පාඩම සමගිය, පිටු අංක 49-53. 11වෙනි පාඩම කොග්ගල චාරිකාව, පිටු අංක 54-59. 12වෙනි පාඩම සවන් නමා රසකර කවි අසන්නට, පිටු අංක 60-65. 13වෙනි පාඩම කැලෑවේ අන්තර්ජාලය, පිටු අංක 66-74. 14වෙනි පාඩම අසිරිමත් ලෝකය, පිටු අංක 75-79. 15වෙනි පාඩම වෙසක් කැකුළු, පිටු අංක 80, පිටු අංක 80-82. 16වෙනි පාඩම ලුයි බ්‍රේල්, පිටු අංක 83-89. 17වෙනි පාඩම දිරියෙන් දිවිය දිනු ජීවක, පිටු අංක 90-94. 18වෙනි පාඩම නුවණින්ම තෝරමු, පිටු අංක 95-99. 19වෙනි පාඩම ලංකාවට සම්ප්‍රාප්ත වීම, පිටු අංක 100-105. 20වෙනි පාඩම පුංචි අපට දැන් තේරෙයි, 106-126. ඊළඟට තියෙන ගුරු උපදේශ අන්තිමට, පිටු අංක 27 ඉඳන් 133 දක්වා. එතනින් පොත ගැන හැඳින්වීම ඉවරයි. ඊළඟට පාඩම් ටික තමයි පටන් ගන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් එක පාඩම ගානේ බලමු, අහමු. ඉතින් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.